අපි යනවා 2019 ගානට නැටුම් කණ්ඩායම සිටි පිරිමි ළමයි 5 දෙනෙක් සහ ගෑනු ළමයි 4 දෙනෙක් ඉන්නවලු. එක්තරා නර්තනයකදී හිරුමු පිරිමි ළමයින් මිල සමාන වූ ඇඳුම් වර්ග සැරසී සිටි අතර සියලුම ගෑනු ළමයිද මිල සමාන වූ ඇඳුම් වලින් සැරසී සිටියහ. පිරිමි ඇඳුම් කට්ටල 2ක මිල ගැහැණු ඇඳුම් කට්ටල 3ක මිලට වඩා රුපියල් 1000ක් වැඩිද. කණ්ඩායමේ සියලුම ළමයින්ගේ ඇඳුම් කට්ටල සඳහා වියදම 14000ක් කියලා දීලා තියෙනවා. පිරිමි ළමයින්ගේ ඇඳුම් කට්ටල මිල x ද ගැහැණු ළමයින්ගේ ඇඳුම් කට්ටලගේ මිල y ද ලැබෙන සමගාමී සමීකරණ යොගලා ගොන්නදා x සහ y මන තමයි තියෙන්නේ. නැටුම් කණ්ඩායමක ඉන්නවලු එතකොට පිරිමි ළමයි 5 දෙනෙකුයි ගැහැණු ළමයි 4 දෙනෙකුයි. කරන නර්තනයේ සියලුම ළමයින් එතකොට එක්කම පිරිමි ළමයි ඉන්නේ එයාලගේ මිල සමාන ඇඳුම් වර්ග වලින් සැරසීලා ගැහැණු ළමයිත් ඒ කට්ටියගේ මිල සමාන වර්ග වලින් ඇඳුම් වලින් සැරසීලා තමයි ඉන්නේ. එතකොට කියනවා මෙන්න මෙහෙම කතන්දරයක්. අපිට කියනවා පිරිමි ළමයෙකුගේ ඇඳුම් මිල x සම් ගැහැණු ළමයෙකුගේ ඇඳුම් මිල y ලෙසත් ගන්න කියලා. ගැහැණු ළමයෙකුගේ ඇඳුම් මිල y ලෙසත් ගන්න කියලා. ඊට පස්සේ සමගාමී සමීකරණ යුගලයක් මෙන්න මෙහෙම කතන්දර දෙකක් දෙනවා. රුපියල් 1000ක් වැඩි කියලා දීලා දෙනවා. පිරිමි ඇඳුම් කට්ටල 2ක මිල ගැහැණු ඇඳුම් කට්ටල 3ක මිලට වඩා 1000ක් වැඩිලු. එතකොට මේ 1000ක් වැඩි කියන කතන්දරය ලියන්නේ කොහොමද? 1000ට සම්බන්ධ වෙන්නේ දෙන්න කවුද? පිරිමි ඇඳුම් 3යි. පිරිමි ඇඳුම් 2ක ගැහැණු ඇඳුම් 3ක පිරිමි ඇඳුම් 2ක මිල සහ ගැහැණු ඇඳුම් 3ක මිලනේ මේ රුපියල් 1000ට සම්බන්ධ වීම කියන්නේ. පිරිමි ඇඳුම් 2ක මිල කියලා කියන්නේ මේක ඇඳුමක මිල x. එතකොට 2x. ගැහැණු ඇඳුම් 1ක මිල y, ගැහැණු ඇඳුම් 3ක කියලා කියන්නේ 3y. එතකොට දැන් මේ වඩා වැඩි සීන් එක කියන්නේ පිරිමි ඇඳුම් 2ක මිල වඩා වැඩි කෙනා ගැහැණු ඇඳුම් 3ක මිලට වඩා 1000ක් වැඩිලු. එතකොට 1000ක් වැඩි නම් පිරිමි ඇඳුම් 2ක මිල කියලා කියන්නේ 2x, ගැහැණු ඇඳුම් 3ක මිල කියලා කියන්නේ 3y. එතකොට 2x කියන කෙනා මෙයාට වඩා මෙන්න වඩා වැඩි එක්කෙනා වඩා වැඩි එක්කෙනා 2x. එයාගේ මේ පොඩි එක්කෙනා අඩු කරාට පස්සේ 3y කියන කියන්නේ පොඩි එක්කෙනා එයා අඩු කරාට පස්සේ වෙනස 1000යිලු. ඔන්න එක සමීකරණයක් අපි අරගෙන ඉවරයි. වඩා වැඩි එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරාට පස්සේ වඩා වැඩි සීන් එක එනවා. ඒ කියන්නේ වෙනස. වඩා වැඩි සීන් මේ දෙන්න අතර වෙනසනේ කියන්නේ. දෙන්න අතර වෙනස 1000යි කියන්නේ. එක සමීකරණයක් අපි අරගෙන ඉවරයි. දැන් ඊළඟ සමීකරණය. ඊළඟ සමීකරණය කියනවා මුළු වියදම 14000යි. ඒත් මුළු වියදම වර්ග දෙකයි පිරිමින්ට වියදමයි ගිය වියදමයි සහ ගැහැණුන්ට වියදමයි. ඒතකොට පිරිමින්ට ගියපු වියදම කොච්චරද? පිරිමින්ට ගියපු වියදම එක්කෙනෙක්ට මිල x ලෝ ඒ වගේ 5 දෙනෙක් ඉන්නවා 5x. ගැහැණුන්ට ගියපු වියදම එක්කෙනෙක්ට මිල y, ගැහැණු 4 දෙනෙක් ඉන්නවා 4y. මුළු වියදම කියලා කියන්නේ 5x ධන 4y සමානයිලු 14000. ඔන්න එතකොට තව අපි සමීකරණයක් ගොඩනගාගෙන ඉවරයි. එතකොට සමගාමී සමීකරණය වල ගොඩනගාගෙන ඉවරයි. මේ දෙන්න විසඳ ගත්තා නම් x සහ y හොයාගන්නත් පුළුවන්. මේක පළවෙනි සමීකරණය, මේක දෙවෙනි සමීකරණය කියලා ගත්තොත් එහෙම දැන් මෙතන x වල සංගුණක තියෙන්නේ 2 සහ 5. y වල තියෙන්නේ 3 සහ 4 සංගුණක තියෙන්නේ. එතකොට දෙවෙනි 2 5 කරන්නත් බෑ, 5 2 කරන්නත් බෑ. එතකොට 3 4 කරන්නත් බෑ, 4 3 කරන්නත් බෑ. එතකොට අපිට මේ වෙලාවේදී තමයි අර තුන්වෙනි වර්ගයේ සමගාමී සමීකරණ වල ඒකට කුඩා පොදු ගුණාකාරය අවශ්‍ය වෙන්නේ. කුඩා පොදු ගුණාකාරය. එතකොට දැන් මෙයාගේ කුඩා පොදු ගුණාකාරය ගත්තොත් එහෙම දෙකේ සහ පහේ කුඩා පොදු ගුණාකාරය දෙකෙන් බෙදා යනවා. එතකොට 1යි 5යි. එතකොට ආයෙ 5න් බෙදා යනවා 1යි 1යි. එහෙනම් මේක 1 කියන එක තැනට ඇවිල්ලා. එතකොට කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ දෙවරක් 5. එහෙනම් 10යිනේ. මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ 10. එතකොට මෙයා 10ට හදාගන්නේ කොහොමද? එතකොට 10 හදාගන්නේ කොහොමද? පළවෙනි සමීකරණය මම ගුණ කරනවා 5ෙන්. එහෙනම් 10යි x එනවා ඍණ 15යි y 5ෙන් වැඩි කරාට පස්සේ මේක මෙතන 5000යි. එහෙනම් තුන්වෙනි සමීකරණය. එතකොට දෙවෙනි සමීකරණය වැඩි කරනවා 2කින්. එහෙනම් මෙතන 10x කියන එක එනවා. දැන් 8ක් y සමානයි 2කින් වැඩි කරාට පස්සේ 28000යි. එහෙනම් හතරවෙනි සමීකරණය.
එතකොට මේ දෙන්නගේ දැන් තියෙනවා 10x තියෙනවා මෙතනත් 10x තියෙනවා. මෙතන 10x තියෙනවා මෙතන 10x. දෙන්නගේ ලකුණ සමානයි. සමානයි නම් අඩු කරා. සමානයි නම් අඩු කරා. ඒතකොට දෙන්න අඩු කරනවා දැන් මෙතන. එතකොට දෙන්න අඩු කරනවා. එතකොට 3 හතරවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරමු. හතරවෙනි සමීකරණය දෙනින් මම මෙතනින් තුන්වෙනි සමීකරණය අඩු කරනවා. එතකොට 10x ධන 8ක් y එකකින් අඩු කරනවා 10x ඍණ 15ක් y සමානයි 28000 ඍණ 5000. එතකොට 10x ධන 8ක් y ඍණ 10x ඍණයි ධන 15ක් y සමානයි 23000යි. එහෙනම් මේ 10x ට මේ ඍණ 10x කැපිලා එනවා. 8y ධන 15y කියලා කියන්නේ 23y සමානයි 23000යි. එතකොට y කියන කෙනා සමානයි 23000 බෙදීම 23. y සමානයි 23000 බෙදීම 23 කියලා කියන්නේ 1000යි. එහෙනම් y කියන කෙනා අරගෙන ඉවරයි. දැන් y දන්නවනම් අපිට මේ ඕනම සමීකරණයකට ආදේශ කරලා x හොයාගන්නත් පුළුවන්. එහෙනම් පළවෙනි සමීකරණයට මම y ආදේශයෙන් 2x ඍණ 3y සමානයි 1000යි. 2x ඍණ 3යි y වෙනුවට දැන් 1000 දානවා. 1000යි. එහෙනම් 2x ඍණ 3000 සමානයි 1000යි. 2x සමානයි 3000 යා පැත්තට වෙනස්සේ 1000 ධන 3000 කියලා කියන්නේ 4000යි. සුළු කිරීම බලා ගන්න x සමානයි. එතකොට 2x සමානයි 4000යි x සමානයි එහෙනම් 2000යි. එතකොට x උත් හොයාගත්තා y උත් හොයාගත්තා. දැන් x කියලා කියන්නේ මොකද්ද? පිරිමි ඇඳුමක මිල. එතකොට x කියලා කියන්නේ රුපියල් 2000ක් කියලා. එතකොට ගැහණු ඇඳුමක මිල y කියලා කියන්නේ. එතකොට y කියන කෙනා අපිට ලැබෙන්නේ 1000ක්. එහෙනම් x උත් හෙව්වා y උත් හෙව්වා සමගාමී සමීකරණය ගොඩනගා ගත්තා. ගාන ඉවරයි.